මිනිස්සු හරි කැමති මේ නිකන් ඉඳලා සල්ලි හොයන්න. නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන්. මිනිස්සුන්ට තියෙනවා මේ ආදායම් ක්‍රම දෙකක්. එකක් තමයි ඇක්ටිව් ඉන්කම්. ඒ කියන්නේ මිනිස්සු ක්‍රියාශීලීව වැඩ කරොත් විතරක් සල්ලි හැම්මෙන ක්‍රම. ඕගොල්ලෝ වැඩට යන්න ඕනේ, ජොබ් එකක් කරන්න ඕනේ. ඊළඟට මේ අනිත් එක තමයි පැසිව් ඉන්කම්. නිකන් ඉඳලා සල්ලි හැම කරන්න පුළුවන් මේ පැසිව් ඉන්කම් වලින්. පැසිව් ඉන්කම් කියලා කියන්නේ එතකොට නිකන් ඉඳලා අපිට සල්ලි එන ක්‍රම. හරි. ඉතින් මිනිස්සුන්ට තියෙනවා මේ මූලිකව ආදායම් ලැබෙන මාර්ග හතරක්. ඒ තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන ආර්ථික සම්පත් හතර. මේ වගේ තමයි අපිට ආදායම් ලැබෙන්නේ. අපි ගොඩක් අය දැනගෙන ඉන්නේ ශ්‍රමය විතරයි. හරි. ඔයාලට පුළුවන් ශ්‍රමයට අමතරව ව්‍යාපාර කරන්න. ව්‍යාපාර කරාම ආදායම් ලැබෙනවා. ඒ තමයි මිනිස්සු දන්න අනිත් ක්‍රමය. හරි. තව තියෙනවා භූමිය සහ ප්‍රාග්ධනය කියන සම්පත් දෙක යොදවලා ආදායම් ලබන්න. මෙන්න මේ කියන භූමිය සහ ප්‍රාග්ධනය කියන ආදායම් මාර්ග දෙක තමයි අපිට නිකම් සල්ලි හැපෙන ක්‍රම දෙක වෙන්නේ. ඉතින් මේකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා අපි ඊළඟට කතා කරමු. ව්‍යවසායකත්වය කියන එකත් අනාගතයේදී අපිට නිකන් ඉඳලා සල්ලි ලැබෙන ක්‍රමයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් මේ ගැන අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.